ගන්න. දැන් ළමයි මම දවල්ට කන්න. Hello ළමයි, welcome to our YouTube channel. ඉතින් කොහොමද ළමයි ඔයාලට? මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අද මම ඔයාලට ගෙනාවේ ඩේ බ්ලොග් එකක්. බලමු අද මගේ දවස් මොකද වෙන්නේ කියලා. මම දැන් නැගිටලා එහෙම මූණ හොද ගන්න තමයි හදන්නේ. මම දැන් මූණ හොදගෙන ආවා ළමයි. දැන් මං කිරි එකක් හදා ගන්න ඕනේ. කිරි එකක් හදා ගන්න කලින් මට පොඩි වැඩක් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ දැන් බලන්න මොකද්ද වැඩේ කියලා. මගේ වැඩේ තමයි ළමයි මේගොල්ලෝ කූඩු ටික අරින එක. හැමදාම මෙයාලා කූඩු උදේට අරිනවා ළමයි. ආයෙ ඇතුළට දාන්නේ මෙයාලව හවසට තමයි. මගේ වීඩියෝස් වල හැම වෙලෙම ගෑගන්නේ මේගොල්ලෝ තමයි. ඇත්තටම ළමයි වීඩියෝ එකක් කරන්න හරිම අමාරුයි. සද්ද නැති වෙනකම් ඉඳලා තමයි මම වීඩියෝ එකක් කරන්නේ. මොන ඕක තමයි ඉතින් ප්‍රශ්නේ. දැන් ඒ වැඩේත් කරලා ආවා. අපි දැන් කිරි එකක් හදාගමු. මේ දවස්වල ළමයි මට පුදුම මිල්ක් මේඩ් පිස්සුවක් තියෙන්නේ. මිල්ක් මේඩ් දාලා තමයි මම දැන් කිරි එකක් හදාගන්න යන්නේ. ඔයාලත් ළමයි කහට වැඩියෙන් දාලා මෙහෙම හදලා බලන්න. ඇත්තටම පුදුම රසක් තියෙන ළමයි මේක. අපි දැන් ඔය යන්න හදන්නේ ළමයි කුකුල්ලන්ට පළතුරුයි එළවලුයි ගන්න. ඊට පස්සේ අපි පළතුරු කඩේකින් නවත්තලා පළතුරු ටිකකුත් අරන් එළවලු ටිකකුත් අරන් අපි දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් ආවා ළමයි මෝලට 10 ගන්න. අපි කොහෙද ආවේ දැන්? මෝලට. මොනා ගන්නද? වී ගන්න. මම දැන් ගෙදර ආවා ළමයි. දැන් අපි පූසන්ට කන්න දෙමු. මම දැන් දවල්ට කන්න චිකන් කරි එකක් හදා ගන්න ඕනේ. මම ඒ රෙසිපි එකත් ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්නවා. මුලින්ම චිකන් එක හදා ගන්න මේ ඇතිලියට මිරිස් කුඩුයි 3-5 කුඩුයි දාගෙන හොඳට බැද ගන්න ඕනේ. මද ගින්දරේ තියාගන්න නැත්නම් කර වුණොත් හිතර හයිනවා ළමයි. ඊට පස්සේ මස් ටික හොඳට හොදගෙන ගම්බිරිස් කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි දාගෙන හොඳට අනා ගන්න ඕනේ. මට අමතකුණානේ ළමයි ලුණු කුඩු ටිකකුත් දාගන්න. ඊට පස්සේ හොඳට අනා ගන්න. හොඳට අනා ගන්න. තියෙන තරහක් දාගෙන හොඳට අනා ගන්න. හරිද? ඊට පස්සේ රම්පේ සුදු ලුණුයි බීලුණුයි ටිකක් කපාගෙන තෙල් ටිකක් තාච්චියට දාගෙන ඒ ටික හොඳට බැද ගන්න ඕනේ. තෙල් රත් වීගෙන එද්දි මම ඒ ටික දාගෙන බැද ගන්න තමයි හදන්නේ. ඒ ටික පොඩ්ඩක් රන්වන් පාටට එද්දී ලුණු ටිකක් දාගෙන අර බැදපු 3-5 කුඩු මිරිස් කුඩු ටික දාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න ළමයි. ඊට පස්සේ අපි චිකන් ටික එකට දාගෙන ඒ ටිකත් හොඳට අර පහේ ටික අල්ලනකම් විනාඩියක් දෙකක් විතර වහලා තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ කලවම් කරගත්තට පස්සේ ඒකට වතුර ටික දාගන්න ඕනේ. මේකට ළමයි පොල් කිරි දැම්මොත් ඊට වඩා රහයි. ඕගොල්ලෝ කැමති නම් පොල් කිරි දාගන්න. ඊට පස්සේ මේක පොඩ්ඩක් තැම්බෙනකන් අපි වහ ගන්න ඕනේ. දැන් ළමයි උතුරගෙන එන්නේ. අපි ඒක ඊට පස්සේ ලිප් ඔෆ් කරාට පස්සේ බලමු අපේ චිකන් හොද්ද කොහොමද කියලා. තේනවද ළමයි ඒකේ රස පාට. ඕගොල්ලොත් මෙහෙම හදලා බලන්න. ඕගොල්ලොන්ටත් කන්න ආස හිතේ. දැන් ළමයි මම දවල්ට කන්න තමයි හදන්නේ. චමාටත් කවලා මාත් කන්න තමයි යන්නේ. එයාට පොඩ්ඩක් සනීප නෑ. එයාට උණ. ඒ හින්දා මම එයාට කවන්න තමයි දැන් හදන්නේ.
එහෙනම් ළමයි මං කාලා එන්නම්. මං දැන් කාලේ ඉවරයි ළමයි. මං දැන් අබගෙඩියක් කන්න තමයි යන්නේ. ඕගොල්ලොත් ළමයි දවසට එකපාරක් හරි මොනාම හරි පළතුරක් ගෙනහලා කන්න. ඒක අපේ ඇඟට හොඳයි, අපේ ස්කින් එකට හොඳයි. ඕගොල්ලොත් ඉතින් ගෙනහලා කන්න. මං දැන් මේක කන්න තමයි යන්නේ. ඔය ළමයි ඊයේ හවස මම බිස්කට් පුඩින් එකක් හැදුවා. ඒක මට ඊයේ කන්න බැරි වුණා. මං දැන් ඕක කන්න තමයි යන්නේ. ඔයාලට මගේ බිස්කට් පුඩින් රෙසිපි එක ඕනේ නම් දැම්ම කමෙන්ට් එකක් දාන්න. මං ඊට පස්සේ ඔයාලට මගේ බිස්කට් පුඩින් රෙසිපි එක ගේන්නම්. මට හොඳටම නිින්ද ගියා ළමයි. මම දැන් තමයි නැගිට්ටේ. දැන් වෙලාව 5යි ගාණක්. මං එහෙනම් වොෂ් එකක් දාගෙන එන්නම්. මං දැන් වොෂ් එකක් දාගෙන ආවා ළමයි. වොෂ් එකක් දාගෙන ඉවර වෙලා මං දැන් පහන තියන්න ඕනේ. පහන තියලා අපි යනවා කඩේට රැට කෑම ගේන්න. මායි චමෝතුයි දැන් යන්න තමයි හදන්නේ ළමයි. අපි දැන් මේ යන ගමන් ඉන්නේ. අපි මුලින්ම ගියා බේකරියට. බේකරියෙන් ගත්ත අපි රැට කන්න පාන්. ළමයි මං සබ්ස්ක්‍රයිබ්ලා 1000 වුණ ගමන් WhatsApp channel එකක් හදනවා. ඒකේ අපේ දවසේ වෙන දේවල් ඒකට මං දානවා. ඔයගොල්ලෝ හැදුවට පස්සේ ඒකට join වෙන්න. ඊට පස්සේ අපි ගියා කඩේකට ගෙදරට ඕන බඩු වගේක් ගන්න. දැන් ඒවත් අරන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් ගෙදර ආවා ළමයි. එහෙනම් අපි දැන් රැට කමු. එහෙනම් ළමයි අපි හිමීට මේක කාලා එන්නම්. මං දැන් කාලේ ඉවරයි ළමයි. මං දැන් මොන හොදගෙන ආවා. මගේ පිම්පල්ස් වලට ගාන ක්‍රීම් එක ගාගන්න. මං දැන් ක්‍රීම් එක ගාගන්න තමයි යන්නේ ළමයි. මේ ක්‍රීම් එක මම මගේ පිම්පල්ස් වලට ඕඩර් කරපු ක්‍රීම් එකක්. මගේ පිම්පල්ස් ගොඩක් නෑ ළමයි. කම්බුල් දෙපැත්තේ පොඩ්ඩක් තියෙනවා. මේ ක්‍රීම් එක මම දැන් ගන්න අරන් සතියක් විතර ඇති. මම මේ ක්‍රීම් එක හොඳයි නම් ඔයගොල්ලෝ එක ෂෙයා කරගන්නම්. හරි ළමයි මම දැන් ක්‍රීම් එක ගාගෙන ඉවරයි. අද vlog එක මම මෙතනින් නවත්තනවා. මම දැන් නිදා ගන්න යන්න තමයි හදන්නේ. ඉතින් මේ vlog එක හොඳයි නම් මාව subscribe කරලා තියාගන්න ළමයි. තවත් මේ වගේ ලස්සන වීඩියෝස් වලින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. අදට මං ගිහින් එන්නම්. බයි.